ඔන්න ඉතින් හා පුරා කියලා බණ්ඩගේ සුපිරි ප්ලෑන් එකේ අවසානයේ අපිට දකින්න පුළුවන්. ඔන්න යාළුවනේ මුලින්ම කියනවා ඔන්න ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා ස්වර්ණවාහිනියේ සිකුරාගේ ඊළඟ ප්ලෑන් එක. ඒ කියන්නේ සිකුරා මිනි පෙට්ටියේ නිදාගෙන ඉඳලා ඊළඟට ඉතුරු වැඩ ටික තමයි අවසන් කරන්න හදන්නේ. ඉතින් සිකුරා සිහිය නැති කරලා තමයි මිනි පෙට්ටිය නිදි කරෙව්වේ. නැත්තම් සිකුරා කීයරක් කැමති වෙන්නේ නැහැ මිනි පෙට්ටියක නිදියන්න. මොකද ඒ තරමටම සිකුරා බයයි. ඉතින් බණ්ඩා කරේ වැඩේ සිකුරාගේ සිහිය නැති කරලා තමයි මේ වැඩේ සිද්ධ කරේ. දැන් සිකුරව නැගිටින්න කලින් කොහොම හරි කරලා හදන්නේ ඇඳුම් ටික ගලවලා සිකුරා හිටපු විදිහටම තියලා තියන්න. ඉතින් යාළුවනේ දැන් වැඩේ ඉවරයිනේ. දැන් කොහොම හරි කරලා රේහන්ගේ ප්‍රශ්නයෙන් බේරුණා. ඊට පස්සේ ඊළඟට කරන්න තියෙන වෙඩින් එක. ඊට කලින් දැන් ඊළඟට වෙන්නේ සිකුරාගේ ප්ලෑන් එක ඉවරයිනේ. ඊට පස්සේ රේහන්ගේ නංගිව ගෙදරට එවයි කියලා මට හිතෙනවා. අපි බලමු යාළුවනේ අද එපිසෝඩ් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ෂෝට් වීඩියෝ එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් දැන් මම ගිහිල්ලා බලන්න.